සිද්ධිය වූ සැනින් ඔබ මහරට ගියා. බැරියට එක ගාව විශාල සෙනඟක් පොදි කකා. මේ සිද්ධියක් ඇති වෙච්ච ගමන් මේ කොහොමද මේ ඥාතීන් එතනට එළියට ගල් මුල් ප්‍රහාරයක් ඇවිල්ලා තියෙනවා. මෙතනින් කඩාගෙන යන්න ලෑස්ති වෙඩි තියලා තියෙන්නේ ඔය අවස්ථාවේදී කුස්සියද ගෙන තියලා තියෙන්නේ. වඩු වැඩ වීවිං වැඩ ඒවා ඔක්කොම විනාශ කරලා. බන්ධනාගාර රෝහල විනාශ කරලා. පුදාංජේලවරයාගේ කාර්යාලය ඒවා විනාශ කරලා. ලීදොර ළඟට ඇවිල්ලා නිලධාරීන් සහ සැඳවියෙන් අතර නෙමෙයි මෙතන ප්‍රශ්නේ වෙලා. මොකද්ද මේ හේතුව? ඔව් කෙලින්ම වෙඩි තියන්න මන් නියෝගලුන්නයි. රැයට නිදේ ගන්නත් ඉඩ නැහැලු. සමහරු හිටගෙනලු ඉන්නේ. ඒ ටොයිලට් එකේ හිටගෙන ඉන්නවා. සාඩින් පැක් කරා වගේ නිදාගෙන ඉන්නේ. ඔය 54 ගහලා දා. ඒ පැකට් එකම දැම්මුත් වෙළඳාම කරන්නේ. මෙයාට කෙලින්ම හයි කෝට්. පොලිටිකල් ප්‍රොජෙක්ට්ස් නිසා බන්ධනාගාර පිරුණ පොලිසියට නඩු පෙන්නන්න උවමනාවකුත් තිබ්බා. IRC කාර්යයා චණ්ඩියා මූ කමන්නේ මූ මැරෙන්නෙම නේ. රන්දවියෝ ගැන කවුරුත් කතා කරන්නේ. සිරකරුවගේ බත්පතින් හිටන් එංගොල්ලෝ ගහලා කෑවා. ඒකෙන්ම ඉන්දියාපු තම්බලා නිල්දානිට ආපන්සාලාට කණ්ඩේ වුණා. එළියෙන් එනකොට තමයි බුද්ධ මාර්ගයේ පරීක්ෂාව. ඇතුලේ බඩු ඕන තරම් තියෙනවා. ඇතුලේ අපෙන් ගනි. සිරකාරයෝ ටිකක් කියන නැව එනවා ඒ නැව බඩු අදින මාතෘන්ට කියන්නේ නැව. මේක මහා මානුෂික තත්ත්වයක්. බන්ධනාගාර නිලධාරීන්ට පක්ෂ පාර්ශ්වයේ කට්ටියක් කියලා. ඒගොල්ලොම ඝාතනය කරනනම් ඒ මිනිසුන්ටත් අසාධාරණයක්. දැන් මං යද්දි වගේ අතින් රියානතුරක් වුණා. බන්ධනාගාරගත වෙන්න වෙනව නේද අපිට? තෙල්ලෙන් සිල්ලා ඔහු රිමාන්ඩ් බාරේ හිටියනේ කොළඹ. සරත් මොන්සේකම් මැතිතුමා බන්ධනාගාරගත වුණා. සරත් මොන්සේක නම් හිටියේ බොහොම සූපර් ලක්ෂරි ලයිෆ් එකක් ගත කරා. රජයත් ඒ වෙලාවේ මෙයත් එක්ක තරහයි. ජම්පරේ උඩ කෑල්ල ඇඳගෙන බිම නිදිය ගත් ගැලවුවා. මගේ ඉස්සරහා මෙන්න මෙතන ඉඳන් මෙතනට පළලා. මේ ඔක්කොම හිල් බෝම්බ වල රජයෙන් කොහොමත් පහසුකම් දෙන්නේ නැහැ. පාතාල සමාජිකයන්ට නම් සෑහෙන සුරසප කියලා තමයි කියන්නේ නේද? බන්ධනාගාර කියන්නේ නීචයාගේ බලකොටුව කියලා. මෝරෙක් ආවොත් එංගොල්ලන්ගේ අතපය මිදිකන්නත් ඉන්නවා. මෝස්තර දහසකටත් වඩා වැඩි මනස්කාන්ත ෆැබ්‍රික් මාලිකය ඉනෙක්ස් ෆැබ්‍රික් ෂෝප් මොරටුව at La Lily Signature Spa. Renew both your body and mind. Nova Aesthetic Center, Pathramulla and Negombo. Fairway Latitude, your home in Colombo 5. හොඳමදේ අඩුම මිලට කසාගල ග්‍රීන් සුපර් දැන් දෙපව්‍යාප්ත ශාඛා ජාලයක් සමගින් කසාගල ග්‍රීන් සුපර් ජීවිතයට ඉතිරියක්. Dandy Green Planet Private Limited, the premier and exclusive landscaping company in Sri Lanka. Experience goodness. Experience V111. මේගම බන්ධනාගාරයේ ඇතිවෙච්ච සිදුවීම් පස්සේ නැවත සිදුවීමක් ඇති වෙනවා. ඒක ඇති වෙන්නේ ඊයේ. ඒ මහර බන්ධනාගාරයේ. මහර බන්ධනාගාරයේත් සේවය කරලා තියෙන විශ්‍රාමික බන්ධනාගාර කාර්යභාර නිලධාරී ඒ වගේම ජ්‍යෙෂ්ඨ සැරයන් අපි මීට පෙරත් සාකච්ඡා කරලා තිනවා KM නිශාන්ත බණ්ඩාර මහතාත් සමග අපි එතුමාට නැවත ආරාධනා කළා මහර සිද්ධිය පිළිබඳව කතා කරන්න. මොකද සිද්ධිය වූ සැනින් ඔබ මහරට ගියා. ඒ සිද්ධිය වෙච්ච අවස්ථාවේම නේද? හරි අපි එතනින් කතාව පටන් ගමු. මහර මොනවද ඔබ ගිය වෙලාවේ? ඔබ යනකොට වෙලාව කී විතරද? මම යද්දී හවස 5:00 විතර වුණා. හරි. ඔබ යද්දී ඔබ දැකපු දේවල් වලින් කතාව පටන් ගමු. මහර. ඔව්. මහර බන්ධනාගාරයේ මම යද්දිත් පොලිස් නිලධාරීන් යුද හමුදා නිලධාරීන් සිද්ධිය සම්මතයකට පත්කරන්න බන්ධනාගාර භූමියට ඇවිල්ලා තිබුණා. ඒ වගේම ඇතුල් වෙන තැනම බැරියට එක ගාව විශාල සෙනඟක් පොදි කකා කෑකෝ ගසමින් සිටියා. මොකද ඒ රැඳවියන්ගේ විසිට් එක බලන්න ආපු කට්ටියත් එතන ගොඩක් හිටියා. දැන් මේ සිදුවීම චමුදිත වෙලා තියෙන්නේ පස්වරු 4න් පස්සේ වගේ. එතකොට විසිට් බලන්න කියන්නේ අමුත්තන් පෙන්වීම. ඒක තමයි මේ ගොඩක් අයට ප්‍රශ්නයක් තමයි මෙම සිද්ධියක් ඇති වෙච්ච ගමන් මේ කොහොමද මේ ඥාතීන් එතනට එන්නේ කියලා. විසිට් බලන්න තිබුණු වෙලාව ඒක. එහෙමද? ඔව් විසිට් බලන්න තියෙන වෙලාව. ඒ කියන්නේ උදේ වරුවේ නම් උදේ 8යි හවස 12යි. මේ 8යි 12යි. ඊට පස්සේ හවස වරුවේ නම් 2යි 4යි. එතකොට 4 කියලා කිව්වට විසිට් ලියන වෙලාව 4 දක්වා වුණාට සාමාන්‍යයෙන් 4:00 පහු වෙනකොනුත්
විසිට් පෙන්වන්න වෙනවා. ඔව්. සිරකරුවෝ සැකකරුවෝ හොයාගන්න අමාරු වුණාම විසිට් එක පෙන්වලා ඉවර කරන්න අමාරු වෙනවා මේ නියමිත කාලයට. ඔව්. එතකොට දැන් මේ විසිට් බාණ්ඩ ඇවිල්ලා හිටියේ සෙනගගෙන් කොටසක් විසිට් එක බලලා තියෙනවා. එතකොට තව කට්ටියකට බලන්න වෙලා නැහැ. හා මේගොල්ලෝ විසිට් බලන්න ඒ බලලා නැත්තේ ඇයි? ඒ වෙලාවේ තමයි අතන නොසන්සුන්කාරී තත්ත්වය ඇති වෙලා තියෙන්නේ. හා ඇතුලේ. ඇතුලේ. ඔව්. එතකොට ඒ වෙලාවේ එළියට ගල් මුල් ප්‍රහාරයක් ඇවිල්ලා තියෙනවා. එළියට. ඔව්. හොඳේ. හා. එතනින් තමයි පටන් අරන් ඒ තියෙන්නේ. කියන්නේ විසිට් බලන්න බැරි වෙච්ච නිසා දන්නේ මේක ඇතිලා තියෙන්නේ. නෑ. විසිට් එක බලන්න බැරි වෙච්ච හින්දා නෙමෙයි. හා. විසිට් එක පෙන්වන අවස්ථාවේදී දැන් මෙතන ඇතුලේ නොසන්සුන්කාරී තත්ත්වයක් ඇති වුණාට පස්සේ තමයි විසිට් එක නවත්තලා විසිට් තියෙන්නේ. එක විසිට් පෙන්වන්න බෑනේ නිලධාරීන්ට. හා. ඇතුළේ දැන් මේ මොකද ඔය අවස්ථාවේ තමයි පටන් ගන්න තියෙන්නේ අර කඩාගෙන යන්න මහර බන්ධනාගාරේ එක තාප්පයක් ගාව එක කොටසක එතන යම්කිසි ගොඩනැගිල්ලක් හදනවා. එතන ඒක හදන නිසා ඒ තාප්පේ ගාව මොනවද ඒකට කියන්නේ මේ තහඩු පලංචිද? නෑ තහඩු මේ අර වහලවල් වලට දාන්නේ අර බර තහඩුව. ඒ වගේ තහඩු ආවරණයක් තමයි එතන කරලා තියෙන්නේ. එතකොට මේකට එහා පැත්තෙන් මං හිතන්නේ STF නිලධාරීන් එළියෙන් ආරක්ෂාවට යොදවලා තියෙනවා. නමුත් මේ බන්ධනාගාරේ නොසන්සුන් වෙච්ච සිරකරුවෝ පිරිසක් මෙතනින් කඩාගෙන යන්න ලෑස්තිලා තියෙනවා. ඔව්. ඒ වගේම මොකද ඔය පැහැදිලිව කියනවා මේ ගැටුම ඇතිවීම සහ විසිට් බලන්න විසිට් නතර කිරීම අතර සම්බන්ධයක් නැහැ. සම්බන්ධයක් නැහැ. හරි ඊට පස්සේ තහඩුව අතරින් කඩාගෙන යන්න try කරලා තියෙනවා. කඩාගෙන යන්න try කරලා තියෙනවා. එතකොට ඒ අවස්ථාවේදී මං හිතන්නේ වෙඩි තියලා තියෙනවා නම් වෙඩි තියලා තියෙන්නේ ඔය අවස්ථාවේදී තිබ්බයි කියලා මාධ්‍ය දැන් අපිට දැනගන්න ලැබුණා. වෙඩි හඬ ඇහුණාද ඔබට? වෙඩි හඬ ඇහුණා මට නෑ. මං ඒ වෙලාවේ එතන හිටියේ නෑනේ. නමුත් වෙඩි හඬ ඇහුණයි කියලා ඉවරලා අපිට මාධ්‍යෙන් දැනගන්න හම්බුණානේ. වෙඩි හඬවල් කීපයක්ම ඇහුණයි කියලා. එතකොට මම එතනට යද්දිත් වෙඩි හඬවල් කීපයක් ඇහුණ බවට වටේ සිටින අය කතා වෙනවා. එතකොට විසිට් පෙන්වන එක නවත්තන්න එපා දැන්. දැන් මොකද අර කුස්සිය ගිනි මේගොල්ලෝ ඊට පස්සේ ඒ කුස්සියද ගිනි තියලා තියෙන්නේ. කුස්සිය කඩලා. එතකොට අර පුනරුත්ථාපන ගොඩනැගිලි ඒක ගොඩනැගිල්ලක් එහෙම් පිටින්ම ගිනි තිබ්බා මේගොල්ලෝ. රැඳවියෝ. පුනරුත්ථාපන ගොඩනැගිල්ල මුළු තැන්ගිය එතකොට පුනරුත්ථාපන කාර්යාලය ඒ ඔක්කොම ගිනි තියුවා. නෑ ඒවා ගිනි තියලා නෙමෙයි ඒවා කඩලා. එක ගොඩනැගිල්ලක් ගිනි තියලා තියෙනවා. ඒ පුනරුත්ථාපන ගොඩනැගිල්ල. ඔව්. එතකොට වඩු වැඩ මේසන් වැඩ වඩු වැඩ වීවිං වැඩ ඔය ටේලර් පාටි කියලා කියන්නේ ඔය සිරකරුවෝ ඒවා ඔක්කොම විනාශ කරලා. හරි බන්ධනාගාර රෝහල විනාශ කරලා. එතකොට ප්‍රධාන ජේලවරයාගේ කාර්යාලය ප්‍රධාන ජේලවරයාගේ කාර්යාලය ඒවා විනාශ කරලා ප්‍රධාන දොරටුවට පහර දෙන්න ආවිලා. දැන් මේක මේ නොසන්සුන් අතන මේගමුව වගේම ඒගොල්ලෝ ලී දොර ළඟට ඇවිල්ලාද? ඔව් යකඩ දොර ගාවට එන ඇවිල්ලානේ. යකඩ දොරටත් පහර දෙන්න ඇවිල්ලානේ. ඔව් එතනින් තමයි ලී දොර ළඟට එන්න තියෙන්නේ. ඊට පස්සේ තමයි ලී දොර ගාවට එන්න. ලී දොර ගාවට ආවේ නැහැ. ලී දොර ගාවට එන්න දුන්නේ. ඒතර ආමරීකට එන්න හම්බුන්නේ නැහැ. එන්න හම්බුන්නේ. එතකොට මේ බෙහෙත් ගබඩාව බන්ධනාගාර රෝහලත් ඒවත් විනාශ කරලා. අර දැන් සාමාන්‍ය මේගමුවේදී ඇති වුණානේ ඒගොල්ලෝ බෙහෙත් අරගෙන ඉවරලා බෙහෙත් මේ සමහර ඒවා මත් වෙන ඒවා පානය කරලා තිබුණානේ මෙතනදී තාම බන්ධනාගාර මං හිතනවා මේගමුවේ සිද්ධියත් එක්ක බන්ධනාගාර රෝහල් වල තියෙන ওই බෙහෙත් වර්ග ඇතුළේ තියෙන ප්‍රමාණය අඩු කරලා තියෙනවා කියලා මට තොරතුරු දැනගන්න ලැබුණා. ඒ කියන්නේ ආරක්ෂක උපක්‍රමයක් විදිහට. ආරක්ෂක උපක්‍රමයක් හරි කැඩුවොත් කියන එක. කැඩුවොත් කියලා. ඉතින් ඒක තවත් බන්ධනාගාරවල ඒ தත්ත්වේ මේවා පූර්වාදර්ශයට අරන් එහෙම කරලා තියෙනවා කියලා මං හිතනවා. මේ මහරත් එහෙම වෙලා ඇති කියලා මොකද රෝහල කඩලා තියෙනවා. හැබැයි තාම කොහෙවත් කවුරුත් කියන්නේ සැඳවියෝ මත්ද්‍රව්‍ය ඒවා මේවා මත් වෙලා දැඟලුවා කියලා
මාධ්‍යක මම දැක්කේ නෑ තාම. ඔව්. ඒතොර එතනදී බන්ධනාගාර නිලධාරීන් සහ රැඳවියෝ අතර ගැටුමක් ඇති වෙලා නැහැ. නෑ. ඇත්තටම බන්ධනාගාර නිලධාරීන් සහ රැඳවියන් අතර නෙමෙයි මෙතන ප්‍රශ්නේ වෙලා තියෙන්නේ. රැඳවියෝයි නිලධාරී අතර ගැටණයක් හෝ පාර්ශවයක් මෙතන රැඳවිය අතරත් ප්‍රශ්නයක් තිබිලා නෑ. කියලා තමයි දැනට. ඒතර මොකද්ද මේ හේතුව? එතකොට හේතුව ඇවිල්ලා මේ නොසන්සුන්කාරී තත්ත්වයක් ඇති කරලා තියෙන්නේ මේ එක්තරා පිරිසක් පමණයි. ඒක රැඳවියන්ගේ. රැඳවියන්ගේ. දැන් මේ බන්ධනාගාරය පිළිගන්නේ IRC බන්ධනාගාරය එහෙම නේද කියන්නේ මේකට? ඔව්. මොකක්ද ඒකට හේතුව? වැලිකඩ බන්ධනාගාරය නම් එල්ලුම් ගහ තියෙනවා. බෝගම්බරත් එල්ලුම් ගහ තියෙනවා. මහර බන්ධනාගාරයත් වැලිකඩ බන්ධනාගාරය බෝගම්බර බන්ධනාගාරය වගේම විශාලම බන්ධනාගාරයක්. හැබැයි අතීතයේදී මේකට කියන්නේ IRC හිරගේ වගේම සිරිබර මහර කියලා තමයි ඔය රැඳවියෝ ඉතිය සිරකරුවෝ දාලා තිබ්බ නම. ඒකට හේතුව මහර බන්ධනාගාරයේ දැන් අනිත් බන්ධනාගාරය තියෙන ටවුන් එක ආර්සිතවමනේ. මේක තියෙන්නේ ගමක් ඇතුලේ. එතකොට විශාල භූමි ප්‍රදේශයක්. හොඳේ මේකේ එළියේ පිට්ටනි තියෙනවා, ක්වාටර්ස් තියෙනවා, ලස්සන වගා කරන කොටස් තියෙනවා සෑහෙන්න. ඒකින්ද මේක සිරිබර කියන්නේ අර දැකුම්කොළු පරිසරයක් තියෙන හිරගයක්. දැන් වැලිකඩ ගත්තොත් පාරයිනේ තියෙන්නේ තාප්ප ටික දෙන්නේ. අරක එහෙම නැහැ. විශාල ප්‍රමාණයක්. එතකොට ඕකේ තමයි ගල් කොරියක් තිබ්බා. ඉස්සර ওই ගල් කොරිය තමයි ඉංග්‍රීසි ආණ්ඩුව කාලේ බරපතල වැඩ දුන්නාම සිරකරුවන්ට ওই ගල් කොරිය ගල් කැඩෙව්වා. මැචින් දාලා නෙමෙයි. අතින්. ඒ ගල් තමයි වරාය හදන්න ඇරලා තියෙන්නේ. ඔය IRC කියලා කියන්නේ නැවත නැවත එනවා කියන එකද? ඔව්. IRC හිරගේ කියලා කියන්නේ සිර දඬුවම දෙවතාවකට වැඩි වාර ගන්න. හිරේ ආවොත් එයා IRC කියලා තමයි කියන්නේ. නැවත නැවත සිර දඬුවමට ආපු කෙනෙක්ට තමයි IRC කියන්නේ. මොකද ඔය මහර බන්ධනාගාරයේ කොවිඩ් කාලේ මේ වගේම ප්‍රශ්නයක් ඇති වුණා මතකනේ? විශාල ප්‍රමාණයක් මේ මිය ගිහිල්ලා මේ කොවිඩ් කාලේ ඇතිවෙච්ච ප්‍රශ්නය මේ තමන්ව මේ PCR පරීක්ෂා වලට ලක් කරේ නැහැයි කියන කතාව අර ජගත් පිරිසිංහ මහත්තයත් එක්ක පිරිසිංහ මහත්තයා තමයි එතකොට අධිකාරීවරයා විදිහට ඔය කොම්මසාරිස්වරයෙක් විදිහට පෙන්ෂන් ගියා. එතුමා තමයි ඒ අවස්ථාවේ මහර බන්ධනාගාරයේ අධිකාරීවරයාව සිටියේ. ඔහු කලින් වැඩසටහනකත් ඔහු කෙලින්ම වෙඩි තියන්න මම නියෝග දුන්නයි කියලා ඉවරලා ඔහු ඒ වැඩසටහනේ කිව්වා. ඔව් ඇත්තටම එදා ඒ තිබුණු කැරැල්ල මැඩ පවත්වන්න අධිකාරීවරයාට තියෙන බලතල අවම බලතල පාවිච්චි කරලා නිලධාරීන්ට උපදෙස් දීලා එදා මැඩ පැවැත්තුවා. එතකොට දැන් මේ මහර සිදුවීම මොකක්ද ඔබට තියෙන තොරතුරු වලට අනුව ඇයි මෙහෙම සිදුවීමක් ඇති වුනේ කියලාද විශ්වාස කරන්නේ? මොකද දැන් මේ ගල් පාර එන්නේ රැඳවියන්ගෙන් එළියටනේ. නේද? බන්ධනාගාරයෙන් එළියට තමයි ගල් පාර එන්නේ. එතකොට රැඳවියෝ අතර ඇති වුනේ නැත්තම්, රැඳවියෝ සහ නියාමකයෝ අතර ඇති වුනේත් නැත්තම්, රැඳවියෝ සහ බන්ධ පොලිසිය පැමිණීමක් අර මේගම වෙලා වගේ ඇති වුනේත් නැත්තම්, රැඳවියෝ සහ පොලිසිය STF ආමිය අතර ඇති වුනේත් නැත්තම් කොහොමද මේක ඇති වුනේ? සිරකරුව දෙපිරිසක් අතර ගැටුමක් වෙලත් නැත්තම් බන්ධනාගාර නිලධාරීන් සහ සිරකරුවන් අතර එතන ප්‍රශ්නයක් ඇති වෙලත් තිබුණෙත් නැත්තම් සවස 4 වෙනකම් විසිට් ටිකක් පෙන්නුවන නිලධාරී එළියෙන් විසිටර්ස්ලත් ආවනම් මේ රැඳවීමත් බැලුවනම් මේක වෙලා තියෙන්නේ හැන්දෑවේ 4න් පස්සේ. එතකොට උපකල්පනය කරන්න පුළුවන් දෙයක් තියෙනවා. නමුත් ඒක පරීක්ෂණ වලින් තමයි දැන් ඉදිරියට එන්නේ. හිතන්න පුළුවන් එක රැඳවිය කොටසක් විතරයි මේකට සම්බන්ධ වෙලා තියෙන්නේ. දැන් මේකම සිද්ධ වුණත් ඔක්කොම අය ඒකට සම්බන්ධ නැහැනේ. දැන් මහර ඉන්නවලු 4100කට වැඩි සෙනග. කීයක් රඳවන්න පුළුවන් දන්නේ? සඳවන්න පුළුවන් ප්‍රමාණය මට හරියටම මහර මතක නැහැ. කොහොමද ඉතින් ওই 10ක විතර ප්‍රමාණයක් රඳවන්න පුළුවන් ඇති. ඔව්. හරි. එතකොට දැන් එකට 4-5ක් ඉන්නවනේ. ලොකුම ප්‍රශ්නේ තියෙන්නේ සමුදිත මේ ඉරගෙවල් වල ඉන්න ප්‍රමාණය වැඩි එක. තදබදය වැඩි එක. මේ තදබදය වැඩි එක නිසා සැඳවියන්ගේ පැත්තෙන් දැන් මේ ප්‍රශ්නේ සම්බන්ධ වනේ මම කියන්නේ සියලුම වන්දනාගාරවල සැඳවියන්ගේ පැත්තෙන් සහ නිලධාරීන්ගේ පැත්තෙන් බොහොම දුෂ්කරතාවලට මුහුණ දෙන්න වෙනවා. සැඳවියන්ට සමහර වෙලාවට
ඒ වාට්ටුවල වාට්ටු කියලා කියන්නේ අපි හිතමු 200ක් ඉන්නවා කියලා. තියෙන්නේ টয়ලට් දෙකයි නම් මේ 200 මේක පාවිච්චි කරන්න තියා රැට නිදේ ගන්නත් ඉඩ නැහැලු මේ සමහරු හිටගෙනලු ඉන්නේ. ඒ තරම් ප්‍රමාණය වැඩි. එතකොට টয়ලට් එක ඇතුලේ සමහරු ඉන්නවා හිටගෙන. සමහර සිරකරු කියනවා මේ එළියට ආපු අය කියනවා සර් දැන් අපිට ඉරගේ ඇතුලේ টয়ලට් එකකට රැට යන්න විදියක් නැහැලු. ඉතින් ඒ වගේ ඒ කියන්නේ টয়ලට් එකේ හිටගෙන ඉන්නවා. টয়ලට් එකෙත් කට්ටිය. ඒකට මෙහෙ සාඩින් පැක් කරා වගේ නිදාගෙන ඉන්නේ. ඉතින් මෙහෙම තියෙද්දි එක්කෙනෙක් නැගිට්ටොත් ආපහු උතන්ට එන්නත් බෑ. අනිත් අය මේව කරන් යන්නත් බෑ. ඉතින් මේ වගේ අධික තදබදයක් තියෙන්නේ. මේ තදබදේ ප්‍රශ්නේ මේ සියලුම බන්ධනාගාරවල තියෙන ප්‍රශ්නයක්. මේක ඉඳ සිරකරුවොත් අපහසුතාවයට පත් වෙලා ඉන්නවා. නිලධාරීත් රැකියාවකදී අපහසුතාවයට පත් වෙනවා. මේකට ප්‍රධාන එකම හේතුව තමයි පසුගිය කාලෙදී මත්ද්‍රව්‍ය වලට අත්අඩංගුවට ගැනීම සිදු කරා ඔය හයිකෝට් නඩු දාලා විශාල ප්‍රමාණයක්. ඔය 54 ගහලා දාපු 54 කියන්නේ වෙළඳාම. දැන් එකම අපි හිතමු කුඩු පැකට් එකක් සාන්තකේ තබා ගැනීම කිව්වොත් දඩයක් ගහන්නේ. හැබැයි ඒ පැකට් එකම දැම්මොත් පොලිස් නිලධාරියෙක් මෙයා වෙළඳාම කරන්නේ කියලා මෙයාට කෙලින්ම හයිකෝට් එකෙන් තමයි අප ගන්න වෙන්නේ. ඒ කියන්නේ 54 වගන්තිය ප්‍රමාණිකයි. ඉතින් පහුගිය කාලෙදී මේ එක දිගටම පසුගිය රජවල් වලදී මේ බන්ධනාගාර ගත කරද්දී පොලිසියෙන් සමහර අවස්ථාවල් වලදී වැරදි විදියටත් ඒක කුඩු දාලා අතට දැම්ම අවස්ථාවල් තියෙනවා. ඒ කියන්නේ මේ සියලු දෙනාම නෙමෙයි. මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන අවුවිච්ච අය ඉන්නවා. හැබැයි කියනවනේ දැන් මේ පේන බාණ්ඩ කතා කෑ ගගා කැව කියන්නේ මොකද ගෙදරට ඇවිල්ලා සමහර පොලිස් නිලධාරී කලින් මත්ද්‍රව්‍ය බීපු කෙනෙක්. නැත්තම් වෙළඳාම් කරපු කෙනෙක් කියන්නකෝ. ඕගාව බඩු නැහැ. නමුත් ඊල්ලිවල දාලා තියෙනවා. මොකද පොලිසියට නඩු පෙන්වන්න උවමනාවකුත් තිබුණා. ඒකින්ද සමහර අවස්ථාවල් වලදී සමහර පොලිසියවල සමහර නිලධාරී අතිනුත් දාලා මේවා කරයි කියලා සමාජ මාධ්‍යවල අපි දැක්කනේ. ඉතින් ඒ වගේ දේවල් අපිටත් කනට ඇහෙන්න ලැබුණා. ඔක්කොම නෙමෙයි. එහෙමත් පිරිසක් ඉන්නේ. එක කාලයක යුක්තිය මෙහෙම තිබුණා. දැන් මේගොල්ලෝ ඇවිල්ලා ක්ලීන් ශ්‍රී ලංකා කියලා කරා. ඒ කියන්නේ මේගොල්ලෝගේ මේ හැම කෙනාම පාවිච්චි කරපු මේගොල්ලෝගේ පොලිටිකල් ප්‍රොජෙක්ට්ස් තියෙනවානේ. ඒ පොලිටිකල් ප්‍රොජෙක්ට්ස් නිසා බන්ධනාගාර පිරුණා කියන එකනේ ඔබතුමා කියන්නේ. ඔව්. ඇත්ත කතාව සහ පොලිසිය සෙටප් කරලා නඩු ගන්න ඕන කමට පල්ලෙයන් උඩට ලකුණු දා ගන්න ඕන කමටත් කුඩු දාලා ඇතුළට කට්ටිය දැම්මා. එහෙම සිදුවීම් වුණා. ඒ අතරේ 54 ගහලත් එන එක ඇතුළට දැම්මා. මේ රජයේ යටතේ නෙමෙයි. පසුගිය රජවල වලත් හොඳයි. ඉතින් මේ රජයයි පළමුකසර රජයයි දෙකම එක පොලිස්පතිවරුත් දැන් මේ ඇතුළට යනවනේ. හරිද? පොලිස් නිලධාරී බන්ධනාගාර නිලධාරීත් ඔය මේ ඇතුළට යනවනේ. හොඳද? වැරදි කරොත් නීතිය කාටත් එකයිනේ. ඉතින් දැන් මේ රජයෙන් කියලා තියෙනවා මේ අත්අඩංගුවට ගද්දී මත්ද්‍රව්‍ය ළඟ නොතිබුණොත් එයාට අධිකරණ වලට ඉදිරිපත් කරන්න එපා, අතින් දාලා කරන්න එපා කියලිවල මේ ඉහලින් දැනුම් දීලා තියෙනවා පොලිස් ස්ථානාධිපතිවරු. එහෙම අතින් දානවා නම් දැනුම් දෙන්න කියලා කියනවා. ඔව් එහෙම දාලා තිබුණොත් එහෙම ඒකට පොලිස් ස්ථානාධිපතිවරයා වග කියන්නත් ඕනේ කියලා. මොකද එහෙම පැමිණිලි ගොඩක් ඇවිල්ලා තියෙනවා. දැන් ඔය මීගමුවේ සිද්ධිය ගත්තත් රැඳවියන්ගේ පැත්තට තියෙන සානුකම්පිත මේ සමාවෙන්න නියාමකයන්ගේ පැත්තට තියෙන සානුකම්පිත භාවයෙන් තමයි කතාව ඉවර කළේ. හැබැයි කවුරුත් කතා කළේ නැහැ රැඳවියෝ පිළිබඳව. දැන් ඔබතුමා තමයි රැඳවියන්ගේ දුක පිළිබඳව කතා කළේ මේක ඇතුලේ ඉන්න. දැන් මේ අතනත් සැලකිය යුතු රැඳවියෝ ප්‍රමාණයක් මිය ගියානේ. දැන් මෙතනත් එක රැඳවියෙක් මිය ගිහිල්ලා තියෙනවා. මහරත්. හැබැයි කවුරුත් ඒ පැත්ත කතා කරන්නේ නැහැ. එයා කුඩුකාරයා, පාතාලකාරයා, IRC කාරයා, චණ්ඩියා, මූ කමන්නේ මූ මැරෙන්නෙම නේ. මේ ඒ අර්ථයෙන් කතා කරන වැඩින්නේ රැඳවියෝ ගැන කවුරුත් කතා කරන්නේ නැහැ. මේ මිනිස්සුන්ගේ අයිතිවාසිකම් ගැන කතා කරන්නේ නැහැ. වන්දියක් කතා කරන්නේ නැහැ. මලගේකට යන්නේ නැහැ. ඒක මේ වැඩේ හරියද මේක? මේක බෝඩ් එක තියෙනවා සිරකරුවෝ මිනිස්සුયો කියලා. චමුදිත මේකයි ඇත්තටවත් සිරකරුවොත් මිනිස්සුયો කියලා අපි බෝඩ් එකක් ගහන් ඉන්නෝනේ.
බන්ධනාගාරේ. ඔය බෝඩ් එක ඕක ඇන්දේ ආට් සුදා කියලා සිරකරුවෙක්. ඒක අඳිද්දි මම ළඟ හිටියා. මගේ හිතවත් මගේ යාළු හිතවත් නිලධාරියෙක් හිටියා කුමාර මහත්තයා කියලා. එයා තමයි මේ චිත්‍රය ඇන්දෙව්වේ. දැන් මේ මීගම සිද්ධිය වුණත් රැඳවියෝ ගැන කවුරුත් කතා කරන්නේ නැහැ. අන්න හරි. හරිද? එතකොට මේ චිත්‍රය ඇන්දා වගේම මේක මේ සිරකරුවට මිනිස්සෙක් විදිහට හිරගෙදර සැලකීමක් කරන්න ඕනේනේ. හරිද? සමහර අවස්ථාවල් තියෙනවා මේ සිරකරුවටත් එයාට ලැබෙන්න ඕනේ වරප්‍රසාද ලැබෙන්නේ නැති අවස්ථාවල් තියෙනවා දූෂිත නිලධාරියෙක් ඒ හිරගේ පාලනය කරනවා නම්. හරි? මම වැලිකඩ බන්ධනාගාරේ රැකියාව කරද්දී බුද්ධ්‍යන්තයට යන්න ඉස්සලා දූෂිත නිලධාරියෙක් පාලනය කරා අධිකාරිවරියෙක්. ඉතින් එයා සිරකරුවගේ කොච්චර දූෂණකම් කරාද කියනවා නම් බන්ධනාගාරේ සිරකරුවගේ බත්පතින් හිටන් එංගොල්ලෝ ගහලා කෑවා. හරි? එතකොට ෆෝන් ඇල්ලුවා නම් එහෙම ෆෝන් එක ආපහු යනවා සල්ලි වලට. කුඩුකාරයෝ කුඩු බිස්නස් කරනවා නම් මේ අධිකාරිවරයා මේ මාස්පතා එතන ගානක් ගත්තා. හැබැයි මේ සිරකරුවගේ රෙසන් මල්ල කරත්තෙන් අරන් ගියා ගෙදරට. හරි? ඒකෙන්ම ඉන්දියාපු තම්බල නිලධාරීන්ට ආපන්සාලාට කණ්ඩෙව්වා. ඒවත් කළා අම්මට සිරි. මම මේ කියන්නේ සිරකරුවගේ රෙසන් මල්ල අරන් ගිහිල්ලා. මම මේ කියන්නේ හරිද? ඒ වගේ නිලධාරීත් හිටියා මේවා පාලනය කරනවා. ඒවා පාලනය කර ඒ වගේ නිලධාරියෙක් ඉද්දී සිරකරුවගේ ආහාර වේලට මොකද වෙන්නේ? මෝද හිටියට වැඩිය කාලයක් ගොඩේ ඉඳලා තියෙනවා සමා මාළු. ඒවන මාළු. ඒ තරම් අයිස් මාළු. මෝදේ හිටියට තින්නේ මාස 8යි නම් අවුරුද්දක් මේ ෆ්‍රීසර් වල. ඉතින් මෙවැනි දූෂිත නිලධාරියෙක් හිටියා බන්ධනාගාරවල අධිකාරිවල. ඉතින් මට සිද්ධ වුණා ඒ වගේ අධිකාරිවරුත් එක්ක ප්‍රසිද්ධිය ඒගොල්ලන්ගේ දූෂණ අක්‍රමිතා කියන්න. එහෙම කියන්න වෙලා මට ප්‍රශ්නත් ඇති වෙලා තියෙනවා. නමුත් හිටිය ජෙනරාල්වරු මගේ පැත්ත අරගෙන තියෙනවා. හැබැයි ලොකෝ චෝදනාව එල්ලන්නේ ජේලර්ලට. ජේලර්ලා කිට එනවා කියලා කියන්නේ මේමයි. මං එදත් කිව්වනේ ඔය ජේලර් කියලා තනතුර මේ ඔක්කොමලාම ජේලර් කිව්වට ඔක්කොම ජේලර්ලා නෙමෙයි. අර පහසුවට ජේලර් පහසුවට ජේලර් කියලා කිව්වට ජේලර් කියන්නේ තරුවක් ඇඳ ඉහළ නිලධාරියෙක්. නමුත් නියාමක ශ්‍රේණිය ගාඩ් මහත්තයෙක්. නියාමක ශ්‍රේණිය ගාඩ් කෙනෙක් ගාඩ් මහත්තයෙක්. ඊළඟට සාජන් කෙනෙක්. ඒගොල්ලෝ හිරගෙදර ජේලර්ලා නෙමෙයි. නමුත් මේ රටේම ඔක්කොමලාම පොදුව අඳුන්වන්නේ ජේලර්ලා කියලා. හොඳද? එතකොට මේ ජේලර් මේ නිලධාරීන්ගෙන් හැම තරාතිරකම දූෂිත 100%ක් ඉන්නවා කියලා මං කිව්වා. ඔය ඇත්ත කතා අපි විවෘත කතා කරමුකෝ. ඊසි කෑෂ් ක්‍රමයට කුඩු ටික එනවා, අරක්කු බෝතලේ ගන්න පුළුවන්, ඕන දෙයක් පහසුවෙන් ගන්න පුළුවන්. ඒගොල්ලෝ අඳුරනවා නම් කිසි ප්‍රශ්නයක් නැහැ. ඒගොල්ලන්ට වියදම් කරන්න පුළුවන් නම් ජේලර්ලට ඕන තරම් හොඳ සුබ මේ සැප ජීවිතයක් ගත කරන්න. ඕකනේ එළියේ තියෙන කතාව ඇත්ත කතාව. අපිට හංගන්න දෙයක් නැහැ නේ. ඇත්ත කතාව. මොකද ඔබ කියන්නේ මේ ගැන? දැන් මං කොහොමද චමුදිත කියන්නේ මේවා කරන්නේ නැති නිලධාරී ඉන්නවා කියලා. නිලධාරීන්ගෙත් දූෂිත නිලධාරීන් එක එක තරාතිරම් වල පහළ ශ්‍රේණිවල ඉහළ ශ්‍රේණිවල අක්‍රමිකතා සිදු වෙලා තියෙනවා. දැන්ටත් සිදු වෙනවා. ඉස්සරහටත් සිදු වෙයි හිටියොත් ඒගොල්ලෝ. මේ ටික සුද්ධ කරන්න ඕනේ. මේ දූෂිත කොටස සුද්ධ කරන්න ඕනේ. හැබැයි අර පන්සලකට දැන් අර හාමුදුරු කීප දෙනෙක් යම් වැරදි කරා කියලා චමුදිත සමස්ත මේ භික්ෂු වහන්සේලා ඔක්කොමටම නිග්‍රහ කරන එක හොඳ නෑ නේ චමුදිත. කොච්චර සිල්වත් හොඳ බෞද්ධ භික්ෂුන් වහන්සේලා ඉන්න රටක්ද මේක? ඒ වගේ මම දෙපාර්තමේන්තුවේ වැඩ කරපු හින්දා මම දන්නවා කොච්චර අවංක නිලධාරී ඉන්නවද කියලා මේ බන්ධනාගාරේ. මොකද අර අජිත් ප්‍රසන්න මාත් එක්ක සාකච්ඡාවකට ආවා. රිමාන්ඩ් බන්ධනාගාරගත මේ රිමාන්ඩ් මේ අතර මේ බන්ධනාගාරගතව හිටපු කෙනෙක් මේ ඒ කියන්නේ අච්චු විඳලා මේ කුඩු එළියෙන් එනවට අකමැති. ඒ කියන්නේ එළියෙන් එනකොට තමයි ගුද මාර්ගයේ පරීක්ෂාව හොඳට කරනවායි කියලා කියන්නේ. එළියෙන් එනවට අකමැති ඇතුලේ බඩු ඕන තරම් තියෙනවා. ඒ කියන්නේ මේගොල්ලෝ කියන්නේ එළියෙන් බඩු ගේන්න එපා ඇතුලේ අපෙන් ගනින්. ඒක තමයි ඔව් කිව්වේ. මේ බන්ධනාගාර පොලිසිය
හිටියේ නැති බන්ධනාගාරයක් ගැන ඔව්. දකුණේ පළාතේ. ඔව්. හොඳද? එතකොට මම මෙන්න මේ දේ විශ්වාස කරනවා. බන්ධනාගාර පොලිසිය හිටියේ නැත්නම් යම් බන්ධනාගාරයක අර තහනම් ද්‍රව්‍ය යෑමේ අවකාශය වැඩි. හිටියේ නැත්තම් එහෙම. හිටියේ නැත්තම්. හරිද? මොකද ඒ බන්ද පොලිසිය හිටියේ නැත්තම්. මමත් මේ බන්ධනාගාරේ වැඩ කරානේ. ඔව්. ඉස්සරින් බන්ධනාගාරයට ගියාම හොඳ නිලධාරි ගොඩක් ඉන්න තැන දූෂිත නිලධාරිත් හිරකාරියක් දන්නවා නිලධාරියක් දන්නවා මෙයා බඩුව දිනවා කියලා. මම දවසක් බලනවා ඒ නැවෙනවා හිරකාරයෝ ටිකක් කියනවා නැවෙනවා කියලා. නැවෙනවා කියන්නේ? නැවෙනවා කිව්වා මම බැලුවා මොකද්ද මේ නැව කියලා. බඩුව දින මාතෘන්ට කියන්නේ නැව කියලා. තව කෙනෙක් කියන ලංකාරාණී කරනවා ලංකාරාණී කරන මේ අර බඩුව දින නිලධාරීන්ට හැබැයි ඉතින් එහෙම අතීතෙත් මේ තහනම් ද්‍රව්‍ය ගෙනත් දෙන නිලධාරි පොඩ්ඩක් හිටියා. නමුත් මොකද යා කියන්නේ අජිත් කියන්නේ ඇතුලේ කුඩු ගහන්නේ ප්‍රසිද්ධිය කියලා. ඒකයි. ඔව් දැන් ඒ කියන බන්ධනාගාරයේ මට මේකක් දෙන්න බෑ මොකද එතන බන්ධනාගාර පොලිසිය නිලධාරි යොදලා තියෙන්නේ බන්ධනාගාර කොටසක විතරයි. එතකොට ඒගොල්ලෝ නැති බන්ධනාගාරවල යම් යම් අක්‍රමිතා දූෂණ සිදුවෙන්න තියෙන හැකියාව වැඩි. ඒව ඔක්කොමම පිළියම් යෙදෙන්න ඕනේ චමුදිත. දැන් ඔය මුකුත් ප්‍රශ්නයක් නැහැනේ. මොකටද මේ ගුද මාර්ගයේ සෝදිසි කරන්නයි ස්කෑනර් දිනන? දැන් එයාපෝට් එකෙන් පිටරට යන අය පස්සපැත්තේ මේ ගුද මාර්ග බලනවද? ඔව් ඒක තමයි. දැන් සංචාරකයෝ එයිද ලංකාවට ගුද මාර්ග බලනවනම්? මේ විදිහට කරන්න ගත්තොත් හරිද? තියෙනව නේද අති නවීන මේ යන්ත්‍ර සූත්‍ර තියෙනවා ස්කෑන් වෙන. ඒක දැන් බන්ධනාගාර ඔවා තියෙනව නේද? බන්ධනාගාර ස්කෑනර්, ඒතර ෆෝන් වලට ජෑමර් ඔවා තියෙනව නේද? ඒවා තියෙනවා තමයි. මේවා ගෙනාපු කාල පරිච්ඡේදෙත් මන් දන්නවා. මම බන්ධනාගාරට බුද්ධියන්සේ ඉන්න කාලේ තමයි ඔය ස්කෑනර් ගෙනාවේ. ඔය ගෙනාපු ස්කෑනර් සමහර ඒවා දැන් මේ ස්කෑනර් මේව කරන්න ගියේ කවුද? මේ ඇමරිකාවට මට මම දන්නවා නිලධාරි 3 දෙනෙක් ගියා. උඩුවර කියලා SP මාත්‍යෙක් ගියා. එතකොට ඒ කාලේ තව ගියා අපේ බන්ද පොලිසියේ හිටිය චීෆ් ජේලර් මහත්තයා ගියා. ඉන්දික මහත්තයා ඊළඟට පුබුදු කියලා ජේලර් මහත්තයෙක් ගියා. හොඳද? එතකොට ඒගොල්ලොන්ට ඒ ස්කෑන් සම්බන්ධව ඒ ගෙනාපු ඒක මොකක්ද ඒකට කියන්නේ ඒ ආයතනෙන් මේ සම්බන්ධව ලොකු පුහුණුවක් දුන්නා. හරි? හැබැයි ඒ පුහුණුව මෙහි ඉන්න නිලධාරීන්ට මේ මහත්තුරු ඇවිල්ලා දුන්නේ. දුන්නා. පුහුණුව දුන්නා. ඒතර එන මොකක්ද දුන්නේ? හරිද? නමුත් පුහුණුව දුන්නට බන්ධනාගාරයේ නිලධාරීන්ගෙත් ප්‍රශ්නයක් තියෙනවා. නිලධාරීන් එකකමක් තියෙනවනේ. පුහුණුව දීපු නිලධාරියා සමහරවිට දැන් නිවාඩු. කොටසකටනේ පුහුණුව දෙන්නේ. මේ යන්ත්‍ර සූත්‍ර වලත් ප්‍රශ්න ආවතික කාලයක් යද්දී මේවා හරියට මේවයි පෙන්වන්නේ. ඒවා ටික කාලයක් යද්දී හරියට වැඩ කරන්නේ. එතකොට එහෙම වුණාම දැන් මේ අපි දන්නේ කොහොමද කුඩුවාදින නිලධාරී මැෂින් විනාශ කරනවද කියලා? නෑ. නිලධාරී මැෂින් විනාශ කරයි කියන එක එහෙම දෙයක් උනේ නෑ චමුදිත. මොකද නිලධාරීන් තමයි ඒවා බාරව ඉන්නේ. ඒකටත් ඒ වෙලාවේ දාලා තිබ්බේ බන්ද පොලිසිය සහ ඒ හොඳ නිලධාරී තමයි ඒවට යොදවලා තිබ්බේ. ඒකින්ද නිලධාරීන්ගේ පැත්තෙන් වෙච්ච දේවල් නෙමෙයි. නමුත් මේ ගෙනාපු ඒවේ ටික කාලයක් ගියාට පස්සේ මේවේ පෙන්눔 කරන්නේ නැතුව ගියා හරියට. ඒක වොරන්ටියක් නැති මේ මැෂින් වල ස්කෑනර් වල? මම ඒක ගැන දන්නේ නැහැ. ඉතින් ඒක නිසා මේ අර වෙනත් ක්‍රම වලින් ඊට පස්සේ පරීක්ෂා කරන්න ඔය ගුද මාර්ග පරීක්ෂාවට වගේ යනවා. පරීක්ෂා කරන්න වුණා. ඔව්. හැබැයි මම යෝජනා කරනවා මේ රජයටත් මේ ලොකුම ප්‍රශ්නයක් නෙමෙයි මේ පරීක්ෂා කිරීමේ ක්‍රමයට මේ සිරකරුවොත් කැමති නැහැ. ඇත්තම නිලධාරීත් කැමති නැහැනේ. දැන් මේ කරන්න ඕනේ නිසානේ මේක කරන්නේ. ඔව්. තහනම් ද්‍රව්‍ය මේ ගුද මාර්ග වල යන නිසානේ. හරිද? මේ ගෙනිච්ච ෆෝන් එකෙන් ඊට පස්සේ එළියට කතා කරලා මරණ තර්ජන කරනවා. කප්පන් ඉල්ලනවා. ඊට පස්සේ බන්ධනාගාර නිලධාරීන්ට ඒ ප්‍රශ්නේ එනවා.
අපිත් මේක කොහොම හරි කරන්න දෙපෑයි. ඉතින් ඒකින්ද චෝදනාව වෙන්නේ අපිටනේ. මම යෝජනාවක් කරනවා මේ අති නවීන මැෂින් මේ බන්ධනාගාරයට ගෙනල්ලා මේ ඔය ගුඩ මාර්ග පරීක්ෂා කිරීම පවා කරන්න ඕනේ වෙන්නේ නැති වෙනවා. ඒ කියන්නේ ඔය අමානුෂික ක්‍රම නේද ඒ ක්‍රමට වැඩි වැදගත් ක්‍රමයට සිරකරුව පරීක්ෂා කරන්න පුළුවන් නම් කෝටි ගණන් මුදල් වියදම් වුණාට කමක් නැහැ. චමුදිත මේක අර මානසික දෙයක් නේ. දැන් මේ තත්ත්වයන් දිගටම ඒක තිබුණා. ආරක්ෂාව සම්බන්ධයෙන් උත් හොඳයිනේ. දැන් මේ තත්ත්වයන් දිගටම තිබුණොත් දැන් මේ ළඟදී මේ ගමුව සිද්ධිය ඊයේ මහර සිද්ධිය දැන් මේවට විසඳුමක් නැතුනොත් මේ සිදුවීම නැවත ඇති වෙන්න පුළුවන් නේ. මොකද බන්ධනාගාර ඇඳෙවි ඉන්නේ දැඩි අසහනය එන්නේ. මේ පීඩනයන් එක මේ টয়ලට් එක ඇතුළට යන්න බෑ. টয়ලට් එකේ හිටාගෙන රැයට ඉන්නේ මිනිස්සු. මේක මහා මානුෂික තත්ත්වයක් නේ ඇත්තටම. මේ ප්‍රශ්නෙට නම් විසඳුමක් දෙන්න ඕනේ. බන්ධනාගාර නිලධාරීන්ට නෙමෙයි දැන් පැවතිච්ච හැම රජයකින්ම දැන් මේ ප්‍රශ්න තිබුණානේ. හොඳද? දැන් මේ රජයට දැන් මේ අවස්ථාවේදී තියෙන්නේ මේ රජයටයි මේ ප්‍රශ්නේ විසඳන්න. හොඳේ? ඉතින් ජනාධිපතිතුමා මීගමු බන්ධනාගාරයේ කැරැල්ලෙන් පස්සෙත් බන්ධනාගාරයේ තියෙන ප්‍රශ්න සම්බන්ධව බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයා සහ උසස් නිලධාරී 15 වෙනි වල එක තරාතිරම් වල නිලධාරී ගෙන්නලා සාකච්ඡාවක් කරා. අර සමහර මැරිච්ච නිලධාරීන්ට යම් වන්දියක් ගෙවන්න, ඒගොල්ලන්ට පෙන්ෂන් එකක් ගෙවන්න මේ වගේ දේවල් ගොඩක් දේවල් හොඳ දේවල් වුණා. මම දන්නේ නැහැ ඊට අමතරව මේ අර සිරකරුවන්ගේ පැත්තෙනුත් ඒ මැරිච්ච සිරකරුවෝ ඉන්නවා එතන පාස්ස දෙකක් නේ. අපි හිතමු බන්ධනාගාර නිලධාරීන්ට පක්ෂ පාස්සේ කට්ටියක් කියලා. එතකොට ඒගොල්ලෝම ඝාතනය කරා නම් ඒ මිනිසුන්ටත් අසාධාරණයක් වෙනව නේද? ඇයි ඒගොල්ලෝ වැරදි පැත්තේ නෙමෙයි ඉඳලා තියෙන්නේ. එතකොට ඒගොල්ලන්ට සාධාරණයක් වෙන්න ඕනේ. ඒගොල්ලන්ගේ ජීවිතවලටත් යම් වගකීමක් වෙන්න ඕනේ. ඒ ජීවිත නැති වුණා නම් ඒ දෙමව්පියෝ ඒ කසාද බෙදලා නම් චමුදිත දරුවෙක් ඉන්නවා නම් ඒ දරුවන්ට මොකක්ද යන කල භාර්යාවට. අනිත් එක ඔය බන්ධනාගාරේ හිටියේ මේකපෙත් ඔක්කොම කුඩු මත්ද්‍රව්‍ය වලට ඉන්න අයද? නෑ. හාමුදුරු ටිකත් හිටිය අර එයාපෝට් එකෙන් අල්ලපු. අර හාමුදුරු 20ක් විතර එල්ලුවේ. සානන් ද්‍රව්‍ය ගෙනල්ලා. ඒ කට්ටියත් හිටියනේ. අර තායිලන්තේ ඉඳලා ගෙන ආපු. පුෂ්කෙන ආපු. ඔව්. හරිද? ඔව්. එතකොට එයාපෝට් එකෙන් තානන් ද්‍රව්‍ය අල්ලන සියලුම දෙනා මීගමු අධිකරණයට තමයි ඉදිරිපත් කරන්නේ. එයාපෝට් එකෙන් එන. එයාපෝට් එක කියන්නේ ලෝකේ ඕන රටකින් එන අය. ඔව්. දේශීය අය විතරක් නෙමෙයි. විදේශිකයොත් ඉන්නවා. මීගමු බන්ධනාගාරේ. එයාපෝට් කේස් ඔක්කොම ගුවන් තොටුපළෙන් අල්ලන තහනම් ද්‍රව්‍ය අල්ලන සියලුම දෙනා සැකපිට ඉන්න සියලු දෙනා මීගමු බන්ධනාගාරෙන් මේ අධිකරණයෙන් මීගමු බන්ධනාගාරයට තමයි සඳවන්නේ. ඒකේ විදේශිකයොත් ඉන්නවා. ඉතින් මේ වගේ තැනක රියානතුරක් වුණා. දැන් ඔබට හෙට රියානතුරක් වෙලා ඔබ අතින් මරුණා. චමුදිත මහත්තයෝ අපි දෙන්න ඔයා හරි මම හරි අපි දෙන්නෙන් එක්කෙනෙක්. දැන් මං යද්දි මගේ අතින් රියානතුරක් වුණා. මොකද වෙන්නේ කෙනෙක් මලා. බන්ධනාගාරගත වෙන්න වෙනව නේද අපිට? මේ නීතිය කාටත් එකයිනේ. පොදුයිනේ. ඔව්. පොදුයි. හරි. ඉතින් මේ බන්ධනාගාර වලට අපරාධකාරයෝ නෙමෙයි. දැන් ඔය මගේ කාලෙදී තිල්ලින් සිල්ලා දැන් මේ අපේ මේ පක්ෂ එක ඉන්න ඕරිමාන් බාරේ හිටියනේ කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරේ ජී විශේෂාංශي. හරිද? ඒගොල්ල මේ මං කියන්නේ ජෙනරාල් සරත් මොන්සේක මැතිතුමා බන්ධනාගාරගත වුණානේ. ඔබ ඉන්න කාලේ. මං ඉන්න කාලේ විතරයි මම කියන්නේ. හරිද? මං කියන්නම් තිල්ලින් සිල්ලා සහෝදරයා ජී විශේෂාංශي 1900 මොකක්ද ඒ කේස් එක? අර පාර්ලිමේන්තුවේ අර බෝම්බ සිද්ධියක් සම්බන්ධව ඒකෙදි තිල්ලිසිල සහෝදරයයි තව එක්කෙනෙකුයි දෙන්නෙක් බන්ධනාගාරගත වුණා. මම ඔහුට රාජකාරී හිටියා. පෞද්ගලිකව මාව දන්නවා. හොඳ ඒ කියන්නේ මේ නිලධාරියෙක් කියලා. හොඳද? ඒ කියන්නේ මේ මීට අවුරුදු 35කට විතර ඉස්සෙල්ලා. හරි? ඉතින් එතුමා ජී විශේෂාංශයේ මේ සෑහෙන කාලයක් හිටියා. ඉතින් එයාටම අපි
අමුත්තම් පෙන්වන්න ආහාර ලබා දෙද්දී නැත්නම් රාජකාරී ඉදිරියේ ඉද්දී මෙහෙම අපි දෙන්න කතා කරනවා වගේ බොහෝ දේවල් කතා කරලා තියෙනවා. ඈ ඉතින් මාත් එක්ක හිතවත් ඔබ දන්නවා හොඳට. මාව දන්නවා. ඔව්. හොඳද? ඉතින් ඒ වගේ තිරාන් අලස්. මේ පාර්ලිමේන්තුවේ ගත්තොත් SB දිසානායක අනුරුද්ධ රත්නත්‍රි මේ ඔක්කොම එක්ක මම රාජකාරී කරලා තියෙනවා. මේ වගේ මැති ඇමතුරු විශාල ගාණක්. මේ බන්ධනගත වුණානේ සරත් පොන්සේකා මහතා. සරත් පොන්සේකා නම් හිටියේ බොහොම සුවපහසු ජීවිතයක් කියලා කියනව නේද? ට්‍රෙඩ්මිල් තියාගෙන බොහොම හොඳ ලක්ෂරි ලයිෆ් එකක් ගත කරා කියලා. සම්පූර්ණ බොරු කතාවක්. බොරු කතාවක්? මං කියන්නම් මම තමයි සරත් පොන්සේකා මහත්තයත් එක්ක වැඩිපුරම උසාවි එක්කන් ගියේ මම බන්ධනාගාර බුද්ධ්‍යංශයේ ඉන්චාර්ජ්. හරි නිසාන්ත කියන නමින් දැන් මගදී හමුණත් මාව අමතනවා කතා කරලා යනවා. එතුමා මොකද මගේ ආසන සංවිධායක වෙලත් හිටියනේ කැලණියේ. සරත් පොන්සේකා මහත්තයා පසුගිය රජයකදී හිටපු යුද හමුදාපතිවරයා සුදු කොඩි නඩුවේ නඩු දාලා බන්ධනාගාර ගත කරානේ. බන්ධනාගාර ගත කරපු දවසේම මට මතකයි මං ගිහිල්ලා කතා කරා මං දැක්කේදයි කතා කරන්න ගේට්ටුවේදී. මම යාගෙන් එක ප්‍රශ්නයක් ඇහුවා. නෙල්සන් මැන්ඩෙලාත් අවුරුදු 16ක් හිටියා නේද කියලා. එයා මාත් එක්ක hina වෙලා කියනවා 16ක් නෙමෙයි අවුරුදු 26ක් හිටියා කියලා. ඉතින් එදා තමයි මම ඉස්සෙල්ලාම එයාව අඳුරගත්තේ. එයාව වෙනම වාට්ටුවක දැම්මා. අර වයියෝ විශේෂාංශේ මොකද මෙයා LTT එකත් ට්‍රෙට් එකක් තියෙන මිනිස්සෙන්නේ. මේ විරුද්ධවාදීන් ඉන්න කෙනෙක් නේ. හරිද? රජයත් ඒ වෙලාවේ මෙයත් එක්ක තරහයි. හරිද? ඒතකොට රජයේ පාසෙනුත් ප්‍රශ්න තිබ්බා. LTT ප්‍රශ්න තිබ්බා. ඒකින්ද එයාට විශේෂ ආරක්ෂාවක් යොදන්න ඕනේ. ඒකින්ද වයියෝ විශේෂාංශේ කොටසක තමයි එතුමා හිටියේ. එතුමා සාමාන්‍ය සිරකඩුවෙක් විදිහට ජම්පරේ ඇඳගෙන ජම්පරේ උඩ කෑල්ල ඇඳගෙන බිම නිදිය ගත්තේ. හොඳද? ඒ බොරු කතාව මේ කියන්නේ නෑ මං කියන්නම් ඒ කතාව මං කියන්නම්. බොරු කතාව කියන්නේ ජාත්‍යන්තර නිරීක්ෂකෙක් ආවා. මට චීෆ් ජෙනරල් මහත්තයා කිව්වා එක්කන් ගිහිල්ලා ඒ විසිට් එක මේ විසිට් එක පෙන්වන්න කියලා. එයා සාකච්ඡාවකට ආයි. ගැලෙව්වා මගේ ඉස්සරහම එන්න මෙහෙම උඩ මේ කෑල්ල. මං දැක්කා අර නිරීක්ෂකයාට පෙන්නුවා මේ ඔපරේෂන් කරලා තියෙන කොටස මෙන්න මෙතන ඉඳන් මෙතනට පළලා මේ ඔක්කොම හිල් මං හිතන්නේ මේ උන් අර බෝම්බ වල අර වැදිච්ච හිල් කරන් ගිය යකඩ බෝලරම 20කට 25කට වැඩි මං දැක්කා තියෙනවා. බඩ සම්පූර්ණම හිල් අඩි 8ක් අයින් කරලාලු අඩි 8ක්ද 10ක්ද අයින් කරලාලු බඩවැල් වල කොටස්. අපි බඩවැල් ගොඩක් දියයි කියනෝනේ. අඩි 8ක්ද කොහෙද මට මතක නැහැ හරියටම ප්‍රමාණය. ඒ වගේ ලොකු ප්‍රමාණයක් අයින් කරලා තියෙන්නේ. එතකොට මෙයා ඇත්තටම අසනීපතත් ඉන්න කෙනෙන්නේ. එතකොට මාත් එක්ක මහාධිකරණයට මම ගියා බුද්ධ්‍යංශ නිලධාරි මට දුන්න 10ක් 15ක් ආරක්ෂාවට. එතකොට බන්ධනාගාරي වැලිකඩ බන්ධනාගාරي ජේලවරයෙක් සහ තව නිලධාරි පිරිසකුයි අපි වාහන දෙක යන්නේ. එදා මෙතුමාගේ ලෝයස්ලා ගරු මහාධිකරණ විනිසුරුතුමන්ගෙන් ඉල්ලීමක් කරා හිටපු යුද හමුදාධිපතිවරයෙක් බෝම්බ වැදිලා මෙන්න මේ වගේ තත්ත්වයක ඉන්න කෙනෙක් මෙයාට බිම නිදිය ගන්න හොඳ නැහැ මේ මහත්තයාට. අවසර ලබා දෙන්න කියලා ඇඳක් ලබා ගන්න, මෙට්‍රස් එකක් ගන්න. අධිකරණ නියෝගයකින් ඒක ගත්තා. එච්චරයි. හොඳේ? ඔව්. ඒක අධිකරණ නියෝගයකින් ගත්තා. ඒ වගේ තව මොනවා හරි එතුමට සෞඛ්‍ය සම්පන්නව අවශ්‍ය දෙයක් තිබුණා නම් මට මතක හැටියට උණු වතුරක් නාගන්න අධිකරණ අවසරයකින් ගත්තා. බන්ධනාගාරයෙන් දුන්නේ නැහැ. මොකද ඒ වෙලාවෙත් තිබ්බ රජයෙන් කොහොමත් පහසුකම් දෙන්නේ නැහැ. හොඳේ? එතුමට නඩු පවරලා තිබුණ අවස්ථාවක් බන්ධනාගාර නිලධාරීත් ඔය ඇතුළට එන මේ මම අවසන් කරන ප්‍රශ්න විදිහට අහන්නේ. පාතාල සමාජිකයන්ට නම් සෑහෙන සුරසප කියලා තමයි කියන්නේ නේද? හොඳට වේදම් කරනවා කියලා. චමුදිත
මං කිව්වනේ අර බන්ධනාගාරිකයන් නීචයාගේ බලකොටුව කියලා රේල්කාරයෙක් ගහලා තිබ්බනේ මේක එක මැදිරි එක මොකද්ද ගහලා තිබ්බේ නීචයාගේ බලකොටුව ඉඟන්නගේ දන්සල බුද්ධිමතාගේ විශ්වවිද්‍යාලය මං ඇහුවා සිරකරුවෙන් කවුද මේක ඇන්දේ කියලා ලිව්වේ කියලා මම සර් කිව්වා දැන් 5 දිනක් හිටියා මොකද්ද මේකේ තේරුම කියලා සර් මේක පාලනය කියන්නේ නීචෝ එදා මම කියන්නේ අද වර්තමාන නෙමෙයි මේ 88 අවුරුද්ද යන නීචෝ පාලනය කියන්නේ මොකද මේකේ කුඩුකාරයෙක් ආවොත් මේගොල්ලන්ට මෝරුන් කියන්නේ මෝරෙක් ආවොත් ඒගොල්ලන්ගේ අතපය මිලිකන්ටත් ඉන්නවා අර කුඩු බොන මත් කුඩු වලට ඇබ්බැහි වෙච්ච මිනිස්සු ඉන්නවා මසාජ් කරන්නත් ඉන්නවා අරගොල්ලන්ට මසාජ් කරන්න ෆෑන් නැහැ එළි වෙනකම් පවන් ගහන්න වතුර ටික අදින්න ඉතින් ඒ වගේ පාතාලි හෝ ඔය කියන කොටස් සිරකරුවම පාවිච්චි කර ගන්නවා තමන්ගේ පහසුකම් ලබා ගන්න. ඔබතුමාත් එක්ක සාකච්ඡාව නම් මේ නැවත කරන්න අවශ්‍යයි ওই අත්දැකීම් එක්ක නේ අනිවාර්යයෙන්ම අපි නැවත වැඩසටහනකදී සාකච්ඡා කරමු තව ටිකක් ওই අත්දැකීම් ඇත්තටම සාකච්ඡා කරන්න ඕනේ ගැඹුරින් අද අපි සාකච්ඡා කරේ මහාර සිදුවීම ගැන මේ අපි ඊළඟ වැඩසටහනකදී තව ටිකක් එහාට ගිහලා කතා කරමු. චමුදිත මේකේ අවසාන වශයෙන් කියන්න ඕනේ ස්කෑන් යන්ත්‍ර නවීන ස්කෑන් යන්ත්‍ර මේ පරීක්ෂා කිරීම වලට සිරකරුවෝ විතර නෙමෙයි නිලධාරීන්ව හරි පරීක්ෂා කරන්න මොකද පොඩි ප්‍රමාණයක් ඉන්නවනේ නිලධාරිය අතරත් දූෂිත නිලධාරි මේ නිලධාරි ටික සුද්ධ කරන්නත් ඕනේ මේ පරීක්ෂා කරන ක්‍රමවේදය විනාශ කළ යුතුයි මේක රජයෙන් ඉල්ලීමක් කරනවා ඔබ කිව්වා දීර්ඝ ලැයිස්තුවක් විනාශ කරලා තියෙන. ඒතකොට මේවා මෙහෙම මේත් බදු සල්ලි. හදන්න යන්නේත් බදු සල්ලි. මහජනයාගේ බදු සල්ලි වලින් තමයි මේ ඔක්කොම ඒකට හොඳයි මේ සල්ලි වලින් අලුතෙන් ඒ අයට පහසුකම් ටික හදලා දෙන එක. ඊට අමතරව තව එකක් තියෙනවානේ. චීනේ හිරකරුවෝ අරන් ආවා ලංකාවේ අධිවේගී මාර්ග හදන්න. ඇයි මේ සිරකරුවෝ තදබදී අඩු කරන්න ක්‍රමයක් තියෙනවා චමුදිත. එළියට අච්චු කරන්න පුළුවන්. එළියේ වැඩ ගන්න පුළුවන් මේගොල්ලන්ගෙන්. මෙතන ඉන්න ගොවීන් දැන් එළියට අච්චු කරලා යම් කඳ හමුදා කඳුරුවට හරි කමන්නේ දාලා මේගොල්ලන්ම මේ රටේ පොල් කර්මාන්තේ දැන් පොල් අඩුයිනේ ලංකාවේ පොල් ලක්ෂ 10ක් පෙළ හැදුවා නම් තව අවුරුදු 5කින් හරි පොල් ප්‍රශ්නේ විසඳෙනවා වී කර්මාන්තයේ මේගොල්ලෝ යොදාගත්තාම කුෂි කර්මයේ දියුණු කරන්න පුළුවන් මේගොල්ලන්ම ගන්න පුළුවන් ප්‍රජාසේවය කියලා තියෙනවා මේගොල්ලන්ම යොදා ගන්න පුළුවන් මේ පරිසරයේ පිරිසිදු තියාගන්න දේවල් වලට එක අමාත්‍යංශ වලට මේ සිරකරු යොදලා මේගොල්ලන්ගේ මේ රට සම්වර්ධනයට යොදා ගන්න ඕනේ. දැන් මේ තියෙන්නේ අතරම මේ ඊයේ දවසේ මේ විනාශ කරපු දේවල් වල ප්‍රමාණය තත්ත්වය තමයි මේ ඡායාරූප වල දක්වලා තියෙන්නේ මොන වගේ විනාශයක්ද වෙලා තියෙන්නේ කියලා පැහැදිලි මේ ඡායාරූප දකිනකොට. ඔව්. විවිං අංශය මේ සම්පූර්ණ විනාශ කරලා. විවිං අංශය සම්පූර්ණ විනාශ කරලා. එතකොට විවිං අංශය විතර නෙමෙයි. අර වඩු අංශ ටේලර් පාටි මේ ඇතුළේ තිබ්බේවා මේ ඔක්කොම විනාශ කරලා චමුදිත මුළු තැන්ගේ විනාශ කරලා පුනරුත්ථාපන ගොඩනැගිල්ල ගිනි විනාශ කරලා පුනරුත්ථාපන කාර්යාලය විනාශ කරලා මේක ගොඩනැගිල්ලක් මේ ප්‍රධාන ජේලවරයාගේ ඕපන් කරලා තියෙන්නේ. ඔව් ඒක තමයි මම හිතන්නේ ගිනි තියලා තියෙනවා කියලා. මම හිතන්නේ ඒක. හරිද? ප්‍රධාන ජේලවරයාගේ කාර්යාලය විනාශ කරලා මේ නොසන්සුන්කාරී තත්ත්වයේදී ප්‍රධාන දොරටුවට පාර දීලා. හරි බොහොම ස්තුතියි කේම් නිශාන්ත බණ්ඩාර මහත්මයා විශ්‍රාමික බන්ධනාගාර කාර්යභාර නිලධාරී ජ්‍යෙෂ්ඨ සැරයන්වරයාත් සමග ඔහු ඒ මොහොතේම ඒ ස්ථානයට ගියා මහර බන්ධනාගාරයේ වෙච්ච සිද්ධිය පිළිබඳව බලන්න ඒ දුම් යනවා ඒක තමයි ඒ දුම යන අතර ගිනි තියෙන අතරේ තමයි ඔහු ඒ ස්ථානයට ගියේ ඒ නිසා ඒ සජීවී අත්දැකීමත් සමග ඇත්තට මහර මොකක්ද උනේ කියන කාරණාව ගැන අපිට සාකච්ඡා කරන්න උවමනාව තුනේ බොහොම ස්තුතියි ඔබතුමාට. ඔව් බොහොම ස්තුතියි චමිතට.